ආයුබෝවන් රූරස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ අලබොණ්ඩ හදාගන්නේ කොහොමද කියලා. අලබොණ්ඩ නම් කවුරුත් කන්න කැමති කෑමක්නේ. ගෙදර හදාගන්න පුළුවන් නම් දරුවන්ට උනත් රසයට පිරිසිදුව හදලා දෙන්න පුළුවන්. මේ අලබොණ්ඩ හරියට හදාගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි හදලා බලමු නේද? අද මම මෙතන අලග්‍රෑම් 500ක් තම්බලා අරගෙන තියෙනවා. ලොකු ලුණු ගෙඩියක්, සුදු ලුණු බික් 3ක්, අමු මිරිස් කරල් 2ක්, කරපිංචයිත් එක කොළ ටිකකුත් කපලා අරගෙන තියෙනවා. අබෑට තේ හැඳි භාගයයි, සූදුරු තේ හැඳි 1යි, ලුණු කුඩු තේ හැඳි 1යි, කහ කුඩු තේ හැඳි කාලකුයි අරගෙන තියෙනවා. මුලින්ම අපි අල ටික පොඩි කරගමු. ඔයාලා අල ටික තඹගත්ත ගමන්ම වතුරෙන් අයින් කරගන්න. මොකද අලවල වතුර ගතිය වගේ වැඩි වුණොත් අපිට හරියට අල බෝල හදාගන්න අමාරුයි. දිය ගතිය වැඩි වුණොත් අල බොණ්ඩ එක හරියට එන්නේ නැහැ. ඊළඟට භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. තෙල් රත් වෙනකොට අබෑට ටික දාගමු. අබෑට පුපුරනකොට සූදුරු ටිකත් එකතු කරගන්නවා. දැන් මේ ටික පොඩ්ඩක් කලවම් කරලා සුදු ලුණු ටික දාගමු. කපාගත්ත ලුණු ටිකත් එකතු කරගන්නවා. අමු මිරිස්, කරපිංච ටිකක් දාගත්තා. දැන් මේ ටික හොඳ සුවඳක් එනකන් අපි තෙලේ බැදගමු. දැන් මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ ලුණු කුඩු ටික එකතු කරගන්නවා. කහ කුඩුත් දාගන්නවා. දැන් ආයි මේ ටික හොඳට කලවම් කරගමු. ඊළඟට තම්බල පොඩි කරගත්ත අල ටික අපි මේකට එකතු කරගමු. දැන් අල ටිකයි ලුණු ටිකයි හොඳට කලවම් කරගමු. ඔන්න දැන් අපේ අල මිශ්‍රණය හරි. ඊළඟට කඩල පිටි කෝප්ප 1යි, ආල් පිටි මේස හැඳි 2යි, ලුණු කුඩු තේ හැඳි කාලකුයි අරගෙන තියෙනවා. ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි භාගයකුත් අරගෙන තියෙනවා. දැන් කඩල පිටි වලට හාල් පිටි එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකත් එකතු කරගන්නවා. මිරිස් කුඩු ටිකක් දාගන්නවා. දැන් අපි මේක හොඳට කලවම් කරගමු. ඔයාලා ළඟ කෝන් ෆ්ලවර් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කෝන් ෆ්ලවර් මේස හැන්දක් මේකට එකතු කරගන්න. මං ගාව අද කෝන් ෆ්ලවර් තිබුණේ. ඔයාලා ළඟ තියෙනවා නම් අනිවාර්යයෙන්ම කෝන් ෆ්ලවර් මේස හැන්දක් එකතු කරගන්න. එතකොට අලබොණ්ඩ එකේ පිට කවරය හොඳට ඝනකමට එනවා. ඔයාලා කැමති නම් බේකින් පවුඩර් තේ හැන්දක් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේකට වතුර ටික ටික දාලා හොඳ ඝනකම් බැටර් එකක් හදාගන්න ඕන. අල බෝලයට හොඳට දැවටිලා එන විදිහට ඝනකමට මේක හදාගන්න ඕන. ඔයාලා ගන්න අල ප්‍රමාණයට අඩු වැඩි කරලා කඩල පිටි මිශ්‍රණය හදාගන්න. මේ බලන්න. මේ වගේ හොඳට ඝනකමට තියෙන්න ඕන. දැන් අපි හදාගත්ත අල මිශ්‍රණයෙන් අල බෝල හදාගමු. මේකත් ඔයාලා කැමති සයිස් එකට හදාගන්න පුළුවන්. මම නම් ගොඩාක් ලොකුවට හැදුවේ නෑ. මෙන්න මේ ප්‍රමාණයට තමයි හදාගත්තේ.
ඔයාලට මීට වැඩිය ලොකුවට හදාගන්නත් පුළුවන්. මීට වැඩිය පොඩියට හදාගන්නත් පුළුවන්. ඔයාලා කැමති ප්‍රමාණයකට හදාගන්න. දැන් මම මේ විදිහට ඔක්කොම ටික හදාගත්තා. ඊළඟට භාජනයක් ලිපේ තියලා තෙල් දාගමු. හදාගත්ත අල බෝලයක් මේ විදිහට දාලා පිටි බැට එකේ හොඳට දවට ගන්න ඕන. දැන් අපි මේක අරගෙන රත් වුණු තෙලට දාගමු. දැන් ඔයාලා මෙහෙමම විනාඩි 2ක් 3ක් විතර තියලා අනිත් පැත්ත හරව ගන්න. අල බොණ්ඩා තෙලට දාද්දි තෙල් ටික රත් වෙලානේ තියෙන්නේ. ඒ නිසා අල බොණ්ඩා තෙලට දාගත්තට පස්සේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වැඩිය ටිකක් අඩු කරගන්න. නැත්තම් වටේ කර වෙනවා මිසක් අල බොණ්ඩා එක හරියට බැදෙන්නේ නැහැ. දැන් මේ විදිහට දෙපැත්ත හරව රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන. දැන් අල බොණ්ඩා ටික හොඳට බෙදිලා තියෙන්නේ. මම මේක තෙලෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔයාලා ඔක්කොම ටික හදාගන්න. මේ තියෙන්නේ අද මම හදාගත්ත අල බොණ්ඩා ටික. අද මම ගත්ත අමුද්‍රව්‍ය වලින් මේ ප්‍රමාණයේ අල බොණ්ඩා 8ක් හදාගත්තා. මේක හරිම රසයි. මේ අල බොණ්ඩා වල රස නම් ඉතින් හැමෝම දන්නවනේ. ඉතින් ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්නකෝ. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුතින් එකතු වුණු කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.